හයි ඔන්න යෙලෝ ස්කින් එපිසෝඩ් 1 එකෙන් අදාරගෙන ආව මුලින්ම කොෆී ස්ක්‍රබ් එක හරියටම හදාගන්නේ කොහොමද? ඔයාගේ ෆේස් එකට අත යෙලෝ ටෝන් එකක් ගන්න මුලින්ම කොෆී ස්ක්‍රබ් එක යූස් කරන්නේ කොහොමද කියලා තමයි අදාරගෙන ආවේ. මුලින්ම අපිට ඕන වෙනවා මෙන්න මෙහෙම පිරිසිදු භාජනයක්. වීදුරු භාජනයක් ගන්නවා නම් හොඳයි. උණු වතුර දාලා මේක හොඳට පිරිසිදු කරලා අරගන්න ළමයි. ඊළඟට අපිට ඕන වෙනවා කොෆී පවුඩර්. ඕනම ගෙදරක කොෆී පවුඩර් තියෙනවා. හරිස්චන්ද්‍ර එකේන කොෆී පවුඩර් එක තමයි මම අද යූස් කරන්නේ. ඒකෙන් ඔයාගේ ෆේස් ඇන්ඩ් බොඩි දෙකටම කරනවා නම් දෙකටම ඇති වෙන ප්‍රමාණය අරගන්න. මම මෙන්න මේ විදිහට මේ භාජනයට මට ඕන ප්‍රමාණය ආදාර ගන්නවා. ඊළඟට අපිට ඕන වෙනවා මේ කොෆී ගන්න ප්‍රමාණයටම සීනි මේස හැඳි දෙකක් තුනක් වගේ ප්‍රමාණයක් තමයි මේකට මං අදාර ගන්න. ඊළඟට කස්තුරි කහ නැත්තම් අපි ගෙදර හදාගන්න පිරිසිදු අමු කහ පිංච් එකක් කියලා කියන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. මේකට අපි දාලා මිස්තුන හොඳට මික්ස් කරගන්න ඕනේ. මං කියනකොට ඔයා මේක හදලා එකපාරක් යූස් කරලා බලන්න. අනිවාර්යෙන්ම ඔයා තව දවස් දෙක තුනකින් ආපහු හදලා යූස් කරනවා. මේක හොඳට දැන් මික්ස් කරගෙන තියෙන්නේ. අපි මේකට දැන් වතුර චුට්ට දාලා මේක හොඳට පේස්ට් එකක් එන විදිහට හදා ගන්නවා. ඕගොල්ලෝ ගාව රෝස වතුර තියනවා නම් ඒකෙන් එකතු කරත් කමක් නැහැ. නැත්තම් පිරිසිදු ඇල් වතුර එකතු කරන්න. මම මේකෙන් මේ හැඳි දෙකක් තුනක් වගේ දාලා මේක හොඳට මිශ්‍ර කරගන්නවා පේස්ට් එකක් වෙන විදිහට. ගොඩාක් දිය කරගන්න එපා. මොකද අපි සීනි දාලා තියෙන නිසා සීනි ඇට දිය වෙලා මේක තව දියාරු වෙනවා. ඒක එතකොට ඇප්ලයි කරන්න අමාරුයි. ඒක නිසා වතුර ගොඩක් අඩුවෙන් දාලා පේස්ට් එකක් වෙන විදිහට මේක මිශ්‍ර කරගන්න. මෙන්න මේ විදිහට පේස්ට් එකක් ආවට පස්සේ අපිට ඇප්ලයි කරන්න පුළුවන්. මීට වඩා දියාරු වෙන විදිහට හදාගන්න එපා. එතකොට ඇප්ලයි කරන්න ගොඩක් අමාරු නිසා අපි දැන් ඇප්ලයි කරලා බලමු කොහොමද අපේ රිසල්ට් එක එන්නේ කියලා. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ඇප්ලයි කරන්න පටන් ගන්න කලින් ඔයගොල්ලෝ පාවිච්චි කරන ක්ලෙන්සර් එකක් හරි ෆේස් වොෂ් එකක් හරි යූස් කරලා ඔයාගේ මූණ හොඳට පිරිසිදු කරගන්න. බොඩි එකට ඇප්ලයි කරනවා නම් ඒ ඒරියාත් හොඳටම පිරිසිදු කරලා ඊට පස්සේ මේ කොෆී ස්ක්‍රබ් එක ඇප්ලයි කරන්න පටන් අරගන්න. මම වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට මේක වෙලාව යවන්නේ නැතුව පේන්න ඕන නිසා. හැබැයි මේ වගේ ගොඩක් වේගෙන් අත තද කරලා ගන්න එපා. මෙන්න මේ විදිහට ෆුල් ෆේස් එකටම ඇප්ලයි කරලා මේක විනාඩි 20ක් 30ක් වගේ කාලයක් හොඳට මුන්ට ඇබ්සෝබ් වෙන්න තියන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක හිමීට මේ ස්ක්‍රබ් එක මූණෙන් අයින් කරලා අපේ රිසල්ට් එක මොන වගේද කියලා බලන්න. ඉතින් මගේ යෙලෝ ස්කින් ටෝන් එපිසෝඩ් 1 එක එකතු වෙලා ඉන්නවා වගේම දිගටම මම යෙලෝ ස්කින් ටෝන් එකක් ගන්න විදිය ගැන ආසායට වීඩියෝස් මම අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා යෙලෝ එකකට කැමති අයට. ඉතින් මම මුළු මොහොනම මේ විදියට ඇප්ලයි කරගෙන තියෙන්නේ දැන්. අපි විනාඩි 20ක් විතර ඉඳලා අපි බලමු අපේ මූණට මොන වගේ ග්ලෝ එකක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඔයාලත් මේ ස්ක්‍රබ් එක කරලා බලලා මට රිසල්ට් එක කොහොමද කියලා පළවෙනි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම කරගෙන යන අය ඉන්නවා නම් රිසල්ට් එක කොහොමද කියලා ඒගොල්ලොත් පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔන්න දැන් විනාඩි 20ක් 30ක් අතර කාලයක් මේක ෆේස් එකේ තියන්න දුන්නාට පස්සේ මේක හොඳට ෆේස් එකට ඇබ්සෝබ් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක වොෂ් කරලා ඉවත් කරන්න. එහෙනම් මම වොෂ් කරගෙන ඉන්නම්. අපිට වොෂ් කරාට පස්සේ බලන්න පුළුවන් අපේ මුණට මොන වගේ ග්ලෝ එකක්ද ලැබිලා තියෙන්නේ කියලා. අනිවාර්යෙන්ම ඔයා මේක දැක්කොත් කරලා බලන්න මම තමයි. ඔන්න මම වොෂ් කරගෙන ආවා. මෙන්න මේ විදිය ග්ලෝ ලුක් එකක් තමයි මගේ ෆේස් එකට ලැබිලා තියෙන්නේ. ඉතින් යෙලෝ ස්කින් එපිසෝඩ් 2 අරගෙන ඉක්මනට මම එන්න හිතාගෙන ඉන්නවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්න මං